ඉතින් කොහොමද හැමෝටම හැමෝම සනීපෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. පහුගිය කාලෙකම මම වීඩියෝස් ෆොටෝස් මුකුත්ම දැම්මේ නැත්තේ. මගේ වගාව කලින් වීඩියෝ එකක මම දැම්මනේ විනාශ වෙච්ච හැටි. ඒක නිසා මම අලුතින් මේ පණ ගහලා එන ගමන් ඉන්නේ. ඉතින් මං හිතුවා මගේ මේ අලුත් වගාවේ තොරතුරු ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මගේ කහපාට ඩුබයි රෝස කුමාරියන්ගේ චූටි මල් හැදීගෙන එනවා. හැබැයි මේ පැල තාම චූටිම චූටි. ඒ වුණාට ලස්සන ලස්සන මල් 1 2 එන ගමන් තියෙන්නේ. මේ බලන්නකෝ. බයි කලර් එකයි තද රෝස පාට ඩුබයි රෝසයි. ඉතින් මෙන්න මේ වගේ චූටි චූටි නටු වලත් මල් එන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මට මේ සතුටු කාරණේ ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඒකයි මම මේ විදිහට අරගෙන ආවේ. මේ පුංචි පුංචි අතු පැල බවට පත් වෙනකම් මට ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන් එතකොට. මගේ කලින් වීඩියෝ බලලා නැති හැමෝටම ආරාධනා කරනවා ආයෙමත් ඉතින් මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් බලන්නකෝ මේ චූටි චූටි ලස්සන මල් වල ලස්සන මේ ඉන්නේ අපි කියන ජපන් රෝස නේද? ඉතින් ජපන් රෝස පඳුරු ධාරියක් දැන් මම හදාගෙන තියෙනවා. මෙයා නම් කහ පාට එක්කෙනෙක්. ඒ වුණාට මම ගොඩක්ම කැමති ඩුබයි රෝස කියන ජාතියට. ඒ වුණාට බලන්නකෝ මේ වයිතුත් ලස්සන. මගේ මෙන්න මේ විදිහට හදාගනිපු චූටි චූටි පැල පැටව් ගොඩක් දැන් ඉන්නවා. මෙන්න මෙයා තමයි මගේ වගාවට අලුතෙන්ම එකතු වෙච්ච ආදරවන්තිය. මේ කවුද කියලා දන්නවද? මේ තමයි පිච්ච රෝස. නැත්තම් අපි රෝස පිච්ච කියලා කියන්නේ. මේකේ පාටට නෙවෙයි රෝස කියලා කියන්නේ. මේකේ හැඩයට තමයි රෝස කියලා කියන්නේ. රෝස මලක් වගේ පෙති ගොඩාක් තියෙන මේ පිච්ච පැල මම ටිකක් පවාගෙන තියෙනවා. ලොකුණාමත් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මේ පොඩි පැලවල මල් පිපිලා හැටි තියෙන හැටි තමයි මේ. ඉතින් මේ වගේ පුංචි පඳුරකුත් වෙලා නැහැ තාම පොඩි පැලයකත් බලන්නකෝ මල් කුප්පි කුප්පි ගොඩාරියක් පිපිලා තියෙනවා. මේවා දවසට එකක් දෙකක් ගානේ උදේට පිපිලා තියෙනකොට හරිම ලස්සනයි. පිච්ච කිව්වන් පස්සේ අමතුවෙන් කියන්න දෙයක් නැහැ නේ ඒකේ සුවඳ ගැන. ඉතින් මම කල්පනා කරන්නේ ඉස්සරහට දවසක මගේ මුළු වත්තම මේ පිච්ච මල් වල සුවඳවත් වෙන ආකාරය ගැන. බලන්නකෝ මේ චූටි අතවල මල් කුප්පි 1 2 1 2 හැදීගෙන එනවා. මේ වගේ පැල 10ක් විතර දැන් මන් ළඟ තියෙනවා. ඉතින් මේ පැල ලොකු වුණාම මම ඔයාලට ඒ ගැන විස්තරයක් කියන්න. තවත් ප්‍රශ්නයක් මේ ඇස්සේ මට වෙලා. බලන්නකෝ මම පැටිච්ච කරදරේ. මෙන්න මේ කුස්කුටා කියන පැල මගේ මේ මල් වගාවේ තනින් තනින් ඇවිල්ලා තියෙනවා. මේ පැල වර්ගය වඳ කරගන්න පුළුවන් ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ පැල හැදුනන් පස්සේ හරිම කරදරයි. ඒ පැල පිටින්ම මල් පැලේ පිටින්ම ගලවලා අයින් කරන්න ඕනේ. මේවට කියන්නේ අග මුල නැති වැල කියලා මං හිතන විදියට. ඉතින් ඔයාලත් ඒ ගැන විස්තරයක් දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ බලන්නකෝ මේ ඉන්නේ මගේ පොතොස් කුමාරියක්. ඉතින් ඔයාලා දන්නවනේ මෙයා කවුද කියලා. මෙයා මල් ළඟ ඇති දැඩි වෙච්ච කෙනෙක්. පහුගිය කාලේ අවුවත් එක්ක හොඳටම පිච්චිලා ඉඳලා මේ අලුත් දළු දාගෙන එනවා. මගේ හිතේ සන්තෝෂය වැඩි කරමින්. මගේ අනිත් පොතොස් යාළුවෝ ටිකත් මම ඔයාලට හෙමින් පෙන්නන්නම් තව වීඩියෝ එකකින්. ඉතින් බලන්නකෝ මෙයාගේ අලුත් දළු දාගෙන හැටි. ගිහින් එන්නම්.